සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බිස්නස් පාර්ට්නර් YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම. ඉතින් අද මේ වීඩියෝ එක තුළින් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන රජය විසින් හඳුන්වලා දීලා තියෙන අප රහිත ණය යෝජනා ක්‍රමය පිළිබඳව. ඔබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යවසායකයෙක් නම් ඔබට ණය මුදලක් ලබා ගැනීමට ගියාම මොනතරම් ගැටලු රාශියකට මුහුණ දෙන්න තියෙනවද කියලා ඔබ හොඳින්ම දන්නවා ඇති. සමහර අවස්ථාවලදී ඒ බැංකු හා මූල්‍ය ආයතන විසින් ඔබට ඉදිරිපත් කරන අප කොන්දේසි නිසාම ඔබ ණය මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඔබට සමහර ලාවට ඒ ණය මුදල ලබා ගැනීමට හැකි වෙන්නේත් නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ ඔබේ ව්‍යාපාරය සංවර්ධනය කිරීමට තියෙන අවස්ථාව අහිමි වෙන එක. ඉතින් මේකට විසඳුමක් විදිහට අලුතෙන්ම අප රහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුළින් කතා කරන්නේ මේ අප රහිත ණය යෝජනා ක්‍රමය පිළිබඳව. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතනය විසින්ද? මෙම ණය යෝජනා ක්‍රමය ආසියානු සංවර්ධන බැංකුව හා මුදල් අමාත්‍යාංශය එකට එකතු වෙලා තමයි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නේ. මෙම ණය යෝජනා ක්‍රමය හරහා ණය මුදල් අයදුම් කරන්න පුළුවන් කාටද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් නම් ඔබ සියලු දෙනාටම මෙම ණය යෝජනා ක්‍රමය හරහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ කාන්තා ව්‍යවසායකයෙක් නම්, තරුණ ව්‍යවසායකයෙක් නම්, ඔබ පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයෙක් නම් ඔබට මෙම ණය මුදල් ක්‍රමය හරහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. කොපමණ ණය මුදල් ප්‍රමාණයක් ඔබට ලබා ගැනීමට හැකියාව පවතිනවාද? ඔබට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 250ක් දක්වා වූ මුදලක් මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කුමන කරුණු සඳහාද ඔබට මේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න පුළුවන්? ඔබගේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමටද මෙම ණය යෝජනා ක්‍රමය හරහා ඔබට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. කොපමණ කාල සීමාවක් සඳහා මෙම ණය මුදල් ඔබට ලබා ගැනීමට හැකියාව පවතිනවාද? ඔබ කාරක ප්‍රාග්ධනය සඳහා මෙම ණය මුදල අයදුම් කරනවා නම් ඔබට වසර 3ක කාල සීමාවක් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ණය මුදල අයදුම් කරනවා නම් ඔබට වසර 10ක කාල සීමාවක් සඳහා මෙම ණය මුදල අයදුම් කරන්න පුළුවන්. මෙම ණය මුදල අයදුම් කිරීමේදී බැංකු හා මූල්‍ය ආයතන විසින් පරීක්ෂා කරලා බලන්නේ කුමක්ද? මෙම ණය මුදල ලබා දීමේදී අනිවාර්යයෙන්ම ඒ බැංකුව හරි මූල්‍ය ආයතන හරි ඔබේ කෑෂ් ෆ්ලෝ එක එහෙම නැත්නම් මුදල් ප්‍රවාහය පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒකෙදි ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඔබේ ව්‍යාපාරය සඳහා නිවැරදි ව්‍යාපාර සැලැස්මක් සකස් කරන එක. මෙන්න මේ නිවැරදි ව්‍යාපාර සැලැස්ම බත පදනම් වෙලා තමයි ඔබට මේ ණය මුදල ලබා දීමට කටයුතු කරන්නේ. මෙම ණය මුදල අයදුම් කරන්න පුළුවන් කුමන මූල්‍ය ආයතනයක් හරහාද? ඔබට මේ ණය මුදල ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකු වලින්ද අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව, RDB බැංකුව, STB බැංකුව කියන රාජ්‍ය බැංකුව වල ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, NDB බැංකුව, HNB බැංකුව කියන මෙන්න මේ පෞද්ගලික බැංකුව හරහාද ඔබට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මේ තියෙන විශේෂත්වය තමයි ඔබට CDB, Central Finance, LB Finance කියන මෙන්න මේ මූල්‍ය ආයතන තුර හරහාද ඔබට මෙම ණය මුදල අයදුම් කරන්න පුළුවන්. ඔබට මේ ණය මුදල සඳහා වැඩිදුර තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ අනියුක්තව ඉන්න ශ්‍රී ලංකාවේ පවතින සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් මහත්ම මහත්මින්ගෙන්ද ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක නිරතලා ඉන්න ව්‍යවසායකයෙක් නම් ඔබ ණය මුදලක් අයදුම් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙම ණය මුදල සඳහා ඔබත් අයදුම් කරන්න. ඉතින් අප කොන්දේසිත් අවශ්‍ය නැති නිසා ඔබට ඉතාමත් පහසුවෙන්ම මෙම ණය මුදල ලබා ගැනීමට හැකියාව පවතී. ඉතින් මේ ණය මුදල අයදුම් කිරීමේදී ඔබේ ණය මුදල සඳහා අවශ්‍ය නිවැරදි ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීම සඳහා බිස්නස් පාර්ට්නර් අපි ඔබත් එක්ක ඉන්නවා. ඉතින් මේ තිරයේ දිස්සෙන දුරකථන අංකෙන් WhatsApp වලින් හරි දුරකථනයෙන් ඇමතුමක් හරි ලබා දීමෙන් ඔබට මේ ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අද අපි මේ ඉදිරිපත් කරපු වීඩියෝ එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරතලා ඉන්න ඔබ සියලු දෙනාටම ඉතාමත් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් තුලින් ඉදිරියේදීත් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.